ජේසු පිහිටයි ඔබ සියලු දෙනාටම. ඉතින් අදත් ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනේ ඉතාමත් වැදගත් පණිවිඩයක් බෙදා ගන්න සිතුවා. ඉතින් පොඩ්ඩක් හිතන්න මේක හරිම වැදගත්. ඔබේ ජීවිතේ ස්වාමියා දෙවියන් වහන්සේද? ඔබේ ජීවිතේ ස්වාමියා කවුද? ඉතින් පොඩ්ඩක් හිතන්න ඔයගොල්ලෝ හැමෝම කිතුනෝ විදිහට කිතුනෝ හැමෝම යාචනා කරද්දි යාචනා කරනවා ස්වාමිනී ස්වාමිනී කියලා යාචනා කරනවා. ඒ කියන්නේ මොකද්ද? ස්වාමිනී ස්වාමියා කියලා. පොඩ්ඩක් හිතන්න අපි බලමු මුලින්ම මතෙව් 6:24. මතෙව් 6:24 කියනවා ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවෙකුට නොපුළුවන මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වී අනික් අයට ප්‍රියවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වී අනික් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේට සහ වස්තුවටත් සේවය කරන්නට නුඹලාට නොපුළුවන. මොකක්ද කියන්නේ? ස්වාමිවරුන් දෙදෙනෙක්ට සේවය කරන්න බෑ. ඒ වගේම කියනවා දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න බෑ. ඔබගේ ජීවිතයේ ස්වාමියා දෙවියන් වහන්සේද? එහෙම නැත්නම් මුදල්ද? ඔබේ ජීවිතයේ ස්වාමියා කියන්නේ මගේ ජීවිතේ ස්වාමිත්වය දෙනවා. ඒ කියන්නේ ප්‍රථම ස්ථානයේ. යා තමයි මගේ ප්‍රථම. යා තමයි මගේ සැපියුම්කරු. ස්වාමිත්වය කියන එක. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ ස්වාමිත්වය දීලා තියනවද? ඔබගේ ජීවිතේ ප්‍රථම ස්ථානය ඔබ දෙවියන් වහන්සේට දීලා තියනවද? එහෙම නැත්නම් ඔබගේ ජීවිතේ ප්‍රථම ස්ථානය ඔබේ රැකියාවටද දීලා තියෙන්නේ? එහෙම නැත්නම් මුදල් වෙනුවෙන්ද? සමහරක් වෙලාවට ඔබගේ ජීවිතය ඔබ දවසම ෆෝන් එක ඔබනවා ඇති. වෙනත් දේවල් කරනවා ඇති. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් දීලා තියෙන මොකක්ද? දෙවියන් වහන්සේ වෙනුවෙන් විනාඩි 10ක් ඔබ දෙනවා දවසට. ඔබේ ජීවිතයේ ඇත්තටම ස්වාමීත්වය කාටද දීලා තියෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරන්න. මෙතන කියනවා ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසිවෙක්ට නොපුළුවන. ස්වාමිවරුන් දෙදෙනෙක්ට සේවය කරන්න බෑ. එනම් මොකක්ද මෙතන කියන්නේ? අපි දන්නවා අපිට ස්වාමිවරුන් දෙදෙනෙක් සේවය කරන්න අපිට. ඒතර ස්වාමිවරුන් දෙදෙනෙක් ඉන්න බෑ, එක ස්වාමියා ඉන්නේ. ඒතර අපේ ජීවිතේ ඔබේ ජීවිතේ ස්වාමිත්වය දීලා තියෙන කාටද? දෙවියන් වහන්සේටද? එහෙම නැත්නම් මුදල් වලටද? මෙතන කියනවා දෙවියන් වහන්සේට සහ වස්තුවටත් සේවය කරන්න උඹලට පුළුවන්. දෙවියන් වහන්සේටයි වස්තුවටයි දෙකටම සේවය කරන්න බෑ. එක්ක ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ වස්තුවට සේවය කරන්න ඕනේ. ඉතින් මේක හරිම වැදගත්. අපේ ජීවිතේ අපි ස්වාමිනී කියලා අපි වචනින් ප්‍රකාශ කරලා වැඩක් නැහැ. ඒක අපේ ක්‍රියාවෙනුත් තිබෙන්න ඕනේ. ඔබේ ජීවිතේ ඔබ වචන වලින් ඔබට කියන්න පුළුවන් ස්වාමිනී කියලා. එහෙම බෑ. ඔබගේ ක්‍රියාවෙනුත් ඔබ ස්වාමිත්වය දෙවියන් වහන්සේට දීම හරිම වැදගත්. ඉතින් මම අද ඔබට කතා කරන්නේ ඔබේ ජීවිතේ ඔබ වෙනත් දේවල් වලට දෙන කාලේ. සමහරක් වෙලාවට ඔබ ඉරිද දවස් ඔබගේ රැකියාව නිසා මුදල් උපයන්න දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න මේක හරිම වැදගත්. ඉතින් ඔබේ ජීවිතයේ ස්වාමිත්වය ඔබ දෙන්නේ කාටද කියන එක හරිම වැදගත්. ඉතින් ඒක නිසා මතක තියාගන්න වස්තුවයි දෙවියන් වහන්සේට දෙන්නටම සේවය කරන්න බෑ. ඔබේ ජීවිතයේ ස්වාමිත්වය ඔබ දිය යුතු දෙවියන් වහන්සේට. ඉතින් අපි ආශා කරමු. ප්‍රේමවන්ත දෙවියන් අද දවසේ මේ දේවචනය නිසා ස්තුති. යන්නේ ඒ වචනේ තිබෙනා වූ එලිදරව්ව වටහා ගන්න පිණිස මටත් මේ නරඹන සියලු දෙනාටත් ඔබ වහන්සේ උපකාර කරමු. සුදාත්මෙනි මම යාචනා කරනවා මේ අයට මේ වචනේ තිබෙනා වූ සත්‍යතාවය එලිදරව් කර ගන්නට ඒ තේරුම් ගන්නට ඔබගේ කරුණාව ලැබෙන පිණිස දෙවි පියාණනි ඔබ වහන්සේ ඔවුන්ගේ ස්වාමියා ලෙස පිළිගෙන ඒ තුල ජීවත් වෙන්න පියාණනි ඔබ වහන්සේගේ ස්වාමිත්වය අත්දකින්න මොවුන්ට ආශිර්වාද කරවන්න. පියාණනි මම යාචනා කරන මේ හදවතින් කරන්නා වූ සියලුම දෙනාට මේ යාචනාවට එක් වී යාචනා කරන සියලු දෙනාට ඔබගේ කරුණාව ලැබෙන පිණිස ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඉතින් අලංකාරමත් උදෑසනක්. ඉතින් මේ වචනේ හරියම වැදගත්. ඉතින් ඔබට මේ ආශිර්වාදයක් වුණා නම් ඔබ අනිත් අයත් සමග බෙදා ගන්න. ඉතින් ඔබට මේ ආශිර්වාදයක් වුණා නම් ඔබට පුළුවන් කමෙන්ට් එකක් තුලින් දාන්න එක මම දකිනවා. ඉතින් ඒ වගේම ඔබගේ පුද්ගලික ගිණුම් වල Facebook වල WhatsApp මගින් තවත් අයට ෂෙයා කරන්න. එයාටත් මේක ආශිර්වාදයක් වෙයි. ඉතින් දිනපතාම ඔබට පුළුවන් අපේ මේ දිය වචන නරඹන්න මේ YouTube නාලිකාව subscribe කරන්න. ජේසුස් වේටයි.